ඔබ නැවතත් සංගීත සමගින් එකතු වෙන්නේ. සංගීතෙන් අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ගැන. ඔබට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන්ද? ඉංග්‍රීසි පුළුවන්ද? බොහෝ දෙනෙක් අහන්නේ එහෙමනේ. ඉංග්‍රීසි කොච්චර කාලයක් ඉගෙනගෙන තියෙනවද? අපි පෙර පාසල් යන කාලේ ඉඳලම ඉගෙන ගත්ත ඉංග්‍රීසි මෙච්චර කාලයක් අපි ඉගෙන ගත්තා. අවුරුදු 10ක් ඉගෙන ගත්තා, 20ක් ඉගෙන ගත්තා, 30ක් ඉගෙන ගත්තා. තාමත් අපිට හරියට බෑ. හැබැයි ඒ වෙනුවෙන් සංකල්පයක් විදිහට අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නට සූදානමක් තිබෙනවා. මේක හැම කෙනෙකුටම පොදුවේ ඉතා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක්ලු. ඒ නිසා ජාතක රූපවාහිනිය අපි ඒ ඔබට කියන්න තීරණය කළා. එතන ඉඳලා අපි මේ කියන දේත් එක්ක ඔබට තොරතුරු හොයාගෙන යන්න පුළුවන්. අපි මේ ගැන කතා කරන්න අද ආරාධනා කළා අපේ මැදිරියට එන්න කියලා Five Path English Foundation ආයතනයේ සභාපතිතුමන් අපේ කිත්සිරි ගුරුතුමන් අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. අයිබෝන්. කිත්සිරි සර් කියලා කියද්දි බොහෝ දෙනෙකු ඉංග්‍රීසි වෙනුවෙන් ඇල්මක් දක්වන අය එතුමා හොඳට හඳුනනවා. කිත්සිරි වින්සන් පෙරුම. ඉතින් මෙතුමත් එක්ක අපි ආරාධනා කළාද අපේ මැදිරියට එන්න කියලා. මේ ආයතනයේම අපේ ලේකම්තුමත් අපිත් එක්ක ඉන්නවා. ආනන්ද ගුණවර්ධන මහත්තයා අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. අපි ආනන්ද මහත්තයාගෙන් පටන් ගමුද කිත්සිරි මහත්තයාගෙන්? ආනන්ද මහත්තයා. ආනන්ද මහත්තයා දැන් මේ වගේ මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කොතරම් වැදගත් වෙනවද? ඇයි මේ වගේ දෙයක් පටන් ගන්න හිතුවේ? ඔව් ඇත්තටම ඉංග්‍රීසි භාෂාව ඔබ මුලින් ප්‍රකාශ කර විදිහටම ඉංග්‍රීසි භාෂාව අපේ රටේ ඉතාමත්ම වැදගත් භාෂාවක් විදිහට අපි හඳුනගෙන තියෙනවා. ඒක ගෝලීය sannivedana මාධ්‍යයක්. ඇත්තටම අපේ රටේ ඉංග්‍රීසි අධ්‍යාපනය පිළිබඳව යම්කිසි අවගමනයක් තියෙන බව අපි හැමෝම දන්නවා. ඔබත් පැහැදිලි කරා. ඉංග්‍රීසි භාෂාව ඉතා වැදගත් භාෂාවක්. නවීන තාක්ෂණය, විද්‍යාව, නවෝත්පාදන, සංස්කෘතික උවමාරු, sannivedana, ඊළඟ සංචාරක ව්‍යාපාර වැනි ශේෂ්ත්‍ර සාකා බලපුවාම ඉංග්‍රීසි භාෂාව වැදගත්. භාෂාවක් කියලා කියන්නේ ආත්ම ප්‍රකාශනයේ මාදිලියක්. ඒ මාදිලිය හදාරීමේදී යම්කිසි ලිහිල් සරල ක්‍රමවේදයක් ඔස්සේ අධ්‍යාපනය හදාරීම ඉතාම වැදගත් වෙලා තියෙනවා. මොකද අපේ රටේ මේ වෙනකොට ඉංග්‍රීසි භාෂාව යම්කිසි අවගමනයකට ලක් වෙලා තියෙන සාර්ථකතාවයකට බලාපොරොත්තු වෙන ඇගීමකට ලක් කරන්න තියලා තියෙන්නේ වෙනි යම්කිසි බාධාකාර තත්ත්වයක් තිබෙන නිසා. ඉතින් මම හිතන්නේ කිසිරිත් මමත් අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන විශේෂ උපාධි හදාරපු ශිෂ්‍යෝ. ඒ කාලේ මම ජයපුර විශ්වවිද්‍යාලයේ මාෂ්ටාංගමේ සභාපති වශයෙන් ඉන්න කාලේදී අපිට පොඩි පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. එක්තරා වෛද්‍ය විද්‍යාවට පීඨයට ඇතුළත් වෙච්ච එක්තරා ශිෂ්‍යයෙක් මා සමග ප්‍රකාශ කරා අයියේ මට මෙම පාඨමාලාවෙන් ඉවත් වීමට සිද්ධ වෙලා තියෙනවා. මට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට අපහසුතාවයක් තියෙන නිසා මට මේ පාඨමාලාව හදාරන්න බැරි නිසා කියලා. ඊට පස්සේ මේ කිසිරි සහෝදරයා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. ඊට පස්සේ මම කිසිරිට කිව්වා කිසිරි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ ශිෂ්‍යයා මෙහෙම යනවා ඔබට පුළුවන් ද මේ සම්බන්ධ යම්කිසි මඟ පෙන්වීමක් ලබා දෙන්න කියලා. ඊට පස්සේ කිසිරි මං හිතන්නේ ඒ දරුවට ඒ ශිෂ්‍යයාට යම්කිසි මඟ පෙන්වීමක් ලබා දුන්නා. ඉතින් එදා ඉඳලා මම දැක්කා කිසිරිට අපි නිදහස් අධ්‍යාපනයෙන් ආපු ශිෂ්‍යෝ විදිහට කිසිරිට සමාජ වගකීමක් විදිහට මේ මෙවැනි දුෂ්කරතාවයෙන් පෙළෙන දරුවන්ට යම්කිසි මඟ පෙන්වීමක් ලබා දීමේ අවශ්‍යතාවයක් තිබුණා. මම හිතන්නේ කිසිරි අවුරුදු ගණනාවක් අවුරුදු 35ක් වගේ කාලයක් ඉංග්‍රීසි භාෂාවත් එක්ක ගැටි අලුත් ක්‍රමවේද හොයාගෙන දීර්ඝ කාලීන අධ්‍යක්ීමක් විදිහට ලැබපු අධ්‍යක්ීමකින් තමයි පයිපාත් ක්‍රමය හොයාගෙන තියෙන්නේ. මම හිතන්නේ ඒ සම්බන්ධව අපි අද කතා කරන්න මේ අවස්ථාවට පැමිණියේ. මේක හරි වැදගත් නේද? තව පොඩ්ඩක් කොහොමම ඉන්න මේක හැමෝටම වැදගත්. වයස් ප්‍රශ්නයක් නෑ. හැම කෙනෙකුටම හොඳයි. දැන් අපේ ආනන්ද මහත්තයා කියනවානේ කිත්සිරි මහත්තයා මේ අලුත් ක්‍රමවේද හොයාගෙන ගිහිල්ලා කියලා. දැන් ඔබ කල්පනා කරේ හරි දැන් අපිත් ඉංග්‍රීසි ඉගෙන ගත්තා නේ මෙච්චර කාලෙ. එතකොට මේ කිත්සිරි මහත්තයාලා උගන්වන්න හදන්නේ මොකක්ද? දැන් අපි ඉගෙන ගත්ත එකට වඩා මේකේ තියෙන වෙනස මොකක්ද? කිත්සිරි මහත්තයා අපිට කියන්නකෝ මොකක්ද තියෙන වෙනස? ඇත්තටම හොඳටම පටන් ගත්තේ මම විශ්වවිද්‍යාලය අවුට් වුණ අවස්ථාවේ සිටම මම කිසිම රජයේ ආයතනයක රැකියාවට එකතු වෙලා නැහැ. ඉංග්‍රීසි අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ඉන්න ගුරුවරයෙක්. අවුරුදු 25කට 30කට වඩා කාලයක්. මේ කාලය තුළ ලාංකේය ඉංග්‍රීසි අධ්‍යාපන ශාස්ත්‍රයට ගොඩක් වැඩ කරලා තියෙන කෙනෙක්. මම දකින දෙයක් තමයි ඇත්තටම අපේ රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙකුට විශාල කාලයක් ගත වෙනවා. දැන් පාසල තුල අවුරුදු 10ක් වගේ යනවා. එතකොට ඉන් අනතුරුවත් විශ්වවිද්‍යාලයත් ඉගෙන ගන්නවා. එතකොට මෙච්චර කාලයක් ඇයි යන්නේ කියන තමයි මට මෙතන තිබ්බ කුකුස කුතුහලය. ඒකට බොහොම දැන් ඒකට මම පැහැදිලි උත්තරයක් හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ගොඩක් අය
ඉංග්‍රීසි ඉගෙන ගන්න නෙමෙයි උත්සාහය අතාරින්නේ. ඉංග්‍රීසි ඉගෙන ගැනීම අපේ විවාහයෙන් ගොත් එපා වෙලා. කලකිරලා. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ඒකට ප්‍රධාන හේතු කරුණු දෙකක් තියෙනවා. මම අවුරුදු 10කට වඩා කාලයක් අධ්‍යයනය කරලා හොයාගත්ත කරුණු දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි කාරණය තමයි මේ පවතින ක්‍රමය තුළ කන්ස්ට්‍රක්ෂන්ස් එන්නේ. ඒ කියන්නේ වාක්‍ය ගොඩ නැගෙන්නේ නැහැ. මම ඒක කොහොමද කියලා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කාරණය තමයි දැන් ඔයාට මට දෙන්නටම සිංහල කතා කරියගෙන. ඔව්. එතකොට අපි සිංහල කතා කරන ගත්තාම ඒ කවුරුත් උගන්වලා නෙමෙයි ඇහුම්කන් දීලා. භාෂාවක් කතා කරන ස්වභාවික ක්‍රමයේ ලෝකේ ඇහුම්කන් දීම. ඇහුම්කන් දීම පදනම් වෙච්ච ඉගැන්වීම රටාවක් අපේ රටේ නැහැ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. එතකොට පවතින ක්‍රමය තුළ පැහැදිලි කරුණු දෙකක් තියෙනවා निराකරණය වෙන්න. පැහැදිලි ප්‍රශ්න දෙකකට උත්තර ඕනේ. පළවෙනි ප්‍රශ්න තමයි කන්ස්ට්‍රක්ෂන්ස් නැහැ. දෙවෙනි එක තමයි ඇහුම්කන් දීම පදනම් වෙච්ච ඉගැන්වීම රටාවක් නැහැ. ඔන්න ඔය දෙකට උත්තර සහිතව තමයි අප මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මට අවස්ථාවක් තියෙනවා අපිට පෙන්වන්න පුළුවන් මේ ඒ කන්ස්ට්‍රක්ෂන්ස් කියන පැත්ත විසුවල් හරහා. ඔව් අපිට දර්ශන පෙළක් තිබෙනවා අපි දර්ශන දකින ගමන් කතා කරමු. එතකොට වඩාත් පහසු වෙයි ඔබටත් මේ තේරුම් ගන්න. අපි මේ දකින දර්ශන ටික. මම මේ පැහැදිලි කරන්න යන්නේ අර පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියන තැන. දැන් භාෂාවක තියෙන පද ගොඩක්. හරියට වාහනයක කොටස් ගොඩක් වගේ. වාහනයක් පදවන්න බෑනේ කොටස් ගලවලා. ඒ වාහනයට අවශ්‍ය කරන කොටස් නිශ්චිතන සවි කරලා වාහනේ ස්ටාර්ට් කරගන්න එපයි. එවැනි ප්‍රොසෙස් එකක් තමයි භාෂාවේ සිදු වෙන්නේ. එතකොට නිසිපද නිසිතන් වල තියෙන අර්ථානුකූල වාක්‍ය හදන්න ඕනේ. ඒ මුල් වාක්‍යය. ඒ වාක්‍ය වැරදි කියන්නේ තබන පද පිළිවෙල වැරදි වාක්‍ය හදන්න දන්නේ නැහැ කියන්නේ පද තබන් දන්නේ නැහැ කියන එක. ඒ හදන වාක්‍ය තමයි මේක වැදගත්ම වාක්‍යය. අපි යන්න පොඩ ඉස්සරහට. අපි දෙවෙනි එක බලමු. දැන් මම මෙතන පෙන්නලා තියෙන ලොකු ගොඩනැගිල්ලක්. ওই ගොඩනැගිල්ල හදන්න කලින් ෆවුන්ඩේෂන් දාවනේ. ඒ ෆවුන්ඩේෂන් කියන එක ගොඩනැගිල්ලට කොච්චර වැදගත්ද? ඒ හා සමානව අර කලින් නිසිපද නිසිතන් වල තබලා හදාගන්න මුල් වාක්‍ය වැදගත්. මේක තව පියවරක් තියෙනවා. අර පොඩි ළමයේ පේන්නේ. ඒතකොට මේ පොඩි ළමයා ඉපදෙනකොට පණ ඇතුව ඉපදුනොත් නේද ජීවිත ගමනක් යන්න පුළුවන් වෙන්නේ. ඔව්. ඒ ළමයා මැරුණොත් එහෙම උපදිනකොට මැරුණොත් එහෙම ජීවිත ගමනක් යන්න බෑ. අන්නේ මුල් හදන වාක්‍ය වැරදුනොත් භාෂාවේ සිදුවෙන එහෙම දෙයක්. අද මේ රටේ ඒ කන්ස්ට්‍රක්ෂන් සිදු වෙන්නේ නැහැ. මුල් වාක්‍ය ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ හැදෙන වාක්‍ය වැරදි කියන්නේ දරුවා මැරිලා. එයා කවදාවත් එහාට ගෙනියන්න බෑ. දැන් උපදිනකොට පණ આવොත් එහෙම ඒ පණනේ ඒ අවුරුදු 10ත් 15ත් 20ත් 60ත් 80ත් ඒ පණමනේ මැදින් පණක් එන්නේ නැහනේ. භාෂාවකට මැදින් කවදාවත් අර්ථයක් ගලාගෙන එන්නේ නැහැ. භාෂාවට මැදින් අර්ථය ගලන් එන්නේ නැහැ. ඒක මුල් නිර්මාණයෙන් එන්න ඕනේ. ඒ මුල් නිර්මාණය මේ පවතින ක්‍රමයේ කැඩලා තියෙන්නේ. අපි තා පොඩ්ඩක් එහාට යමුකෝ. ඔව්. එතකොට අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ දෙවෙනි භාෂාව ලෙස. භාෂාවක් ඉගෙන ගන්නකොට කෙනෙක් මව් භාෂාවක් ඉගෙන ගන්නකොට මනස ක්‍රියාත්මක වෙන විදිහයි දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්නකොට මනස ක්‍රියාත්මක විදිහ දෙවිදිහක්. අපේ රටේ තියෙන්නේ ඉංග්‍රීසි ජාතිකයා ඉංග්‍රීසි භාෂාව තම මව් භාෂාව ලෙස ඉගෙන ගත්ත ක්‍රමය. ඒක අපි දෙවෙනි භාෂාවක් ලෙස ඉගෙන ගන්නකොට ගැටීමක් තියෙනවා. ඒ ගැටීම තමයි කෙනෙකුට නිර්මාණශීලී බව වෙන්නේ නැත්තේ. දැන් ගොඩාක් වෙලාවට කෙනෙකුට නිර්මාණශීලී භාවයක් නැහැ. එයාට හිතන්න බෑ. ළමයි උසස් පෙළ මැක්ස් සයන්ස් වලට ඒ තුන ගන්නවා ඉංග්‍රීසි බෑ. මේ බුද්ධිමත්ත්වයේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ දේ අහුවෙන්නේ නැහැ. එයාගේ ගෝචර වෙන්නේ නැහැ. නිර්මාණයක් නැහැ, හිතන්න බෑ. ඒ දේ ඇති වෙන්නේ තමන්ගේ මනස ක්‍රියාත්මක කරන විදිහට. ඔතන ලොක් ගස්ට්‍රනයක් තියෙනවා. අපි තා චුට්ටක් ඉස්සර බලමු. ඊළඟ එක අපි පොඩ්ඩක් බලමු. දැන් අපේ ලංකාවේ මම පවතින එක වැරදි කියන්නේ ලංකාවේ ඉංග්‍රීසි ගණන් ඕන විදිහට. ඒ කියන්නේ මහා සාගරයක් වගේ. මහා සාගරයක් එක ඉන්න කෙනෙකුට ඒක ගැඹුරක් මුලක් අගක් මුකුත් පේන්නේ නැහැ. එතකොට එහෙම එකක් වුණා. ඉතින් මේ කතාවත් එකතු කරලා මේ කතාවත් එකතු කරලා ඔව් අපි දැන් මෙවැනි මහා සාගරයක් වගේ තියෙන පැටලි ස්වභාවයකින් තමයි ලංකාවේ ඉංග්‍රීසි උගන්වන්නේ.
ඒ කියන්නේ ඔතනින් එක වාක්‍යයක් හදන එක තමයි ප්‍රසන්ට් සිම්පල් ටෙන්ස් කියන්නේ. හොඳයි. ඔව්. දැන් අපිට මේ තියෙන දේවල් එක්ක රූපරාමුත් එක්ක අපි කතා කරන්නේ නැද්ද අපිට තියෙන කාලෙත් එක්ක අපිට මේ ගල්පගෙන යන්න වෙන්නේ. ඔබට පැහැදිලි ඇති මෙතුමා මේ පිළිබඳව හරියට හොයලා බලලා කොතනද ප්‍රශ්නේ තියෙන කියලා හොයාගෙන තියෙනවා. මේ හොයාගත්ත දේත් එක තමයි පියවරෙන් පියවර මේ කියා දෙගෙන යන්න පුළුවන් වෙන්නේ. මේක ඉතා සරලව ඉගෙන ගන්න පුළුවන් කියන තැන තමයි මේ කණ්ඩායම ඉන්නේ. ඒකට 25 වෙනිදා ජනවාරි 25 වෙනිදා ආනන්ද මහත්තයා තවත් කටයුත්තකට මුල පුරනවා නේද මේ හා සම්බන්ධවම? ඇත්තරම මේ සම්බන්ධව අපි කිසි සහෝදරයෙක් පැහැදිලි කරපු වැඩසටහන අපි සමාජගත කිරීම ජනගත කිරීමේ වැඩසටහනක් තියෙනවා 25 වෙනි දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. ඒ කියන්නේ මේ අලුත් සංකල්ප අපි මේ කතා කරන අපේක ජනගත කරනවා. එහෙමයි. මේක ඇත්තට මේක නියම ව්‍යාපෘතියක් විදිහට අත්දැක බලපු ව්‍යාපෘතියක්. මීට ඉස්සෙල්ලා කිසිරි වෙනත් සිසුන් සහ විශ්වවිද්‍යාලෙන් අවුට් වෙච්ච සිසුන් සම්බන්ධ කරගෙන මේක නියම ව්‍යාපෘතියක් විදිහට අත්දැක බලලා තියෙන. ඒක 25 වෙනි දින අපි ජනගත කරනවා. ඒකට ඒ සඳහා ශ්‍රී ලංකා ජනරජයේ ගරු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්ත වශයෙන් සම්බන්ධ වෙන ඊට අමතරව මේ ශාස්ත්‍රීය ප්‍රවීණතාවක් තියෙන විද්වතුන් සහ අපි මේ පාඨමාලාව හදාරපු සිසුන් විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. ඊට අමතරව ජනමාධ්‍ය වේදීන් ඇතුළු විශාල කණ්ඩායමක් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. මම හිතන්නේ අපි මේ අවස්ථාව පදනම් කරගන්නවා. මේ අවස්ථාව සඳහා 25 වෙනි දින පෙරවරු 9:30ට පැවැත්වෙන මේ වැඩසටහන සඳහා සහභාගී වෙන ලෙස අපි මේ රටේ මේ විශේෂ ශාස්ත්‍ර පිළිබඳව ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමට බලාපොරොත්තු වෙන යම්කිසි පිරිසක් ඉන්නවා නම් සම්බන්ධ වෙන ලෙස අපි විවෘත වාර්තා කරනවා. ඔව් දැන් මේ කතාව අහගෙන ඉඳි කෙනෙකුට දෙන්න පුළුවන් ෂා. මේ වැඩේ නම් නියමයි. නියම වැඩක්. කොහොමද ඉස්සරහට මේ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට කියන්න නැද්ද කියලා කිසිම මත කොහොමද ක්‍රියාත්මක? ඇත්තම මට මේ ඒක හරි වැදගත්. අර කියපු එකට උණු පූර්ණයක් දෙන්න පුළුවන්ද? කලින් එකට පුළුවන්. පොඩි කොටසක් අපිට පුළුවන්. එතකොට අපි ඒ විසුවල් එකේ තා ඉස්සරහට කරලා අපි හඳුන්වා දෙලා තියෙනවා 5 පාත් කියලා ප්‍රබල ක්‍රමයක්. හරි. ඒ කියන්නේ අතේ ඇඟිලි 5 වගේ ඕනෑම කෙනෙකුට ජීවිත කාලේ ඔක්කොම වාක්‍ය හදන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වා දෙලා තියෙනවා බොහොම සරල ස්ටෙප්ස් දෙකක් පාවිච්චි කරලා. ඒ ක්‍රමයයි අපි හඳුන්වා දෙලා තියෙනවා make you speak කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒ make you speak කියන ප්‍රෝග්‍රෑම තුල කරන්නේ listening based කරගත්ත හදන එක. මොකද listening නෑ කියලා කියන්නේ එයාගේ speaking හැදෙන්නේ, එයාගේ pronunciation හැදෙන්නේ, එයාගේ vocabulary හැදෙන්නේ. ඒ දැනට මේ රටේ පවතින සියලුම ප්‍රශ්න වලට ඉංග්‍රීසි අධ්‍යාපන අදාළව උත්තර අරගෙන තමයි අපි මේ තියෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉදිරිය අපි බලාපොරොත්තු වෙනවා මේ මුළු ලංකාවටම නොමිලේ උගන්වන්න ඉංග්‍රීසි ගුරුමාන්ලයක් පත් කරගන්න. ඒ කියන්නේ මේක වැදගත් කාරණයක් නොමිලේ උගන්වන්නේ. අපි දැනට මේකට අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන අපේ ඉන්න යාළුවෝ තමයි මේකට දායකත්ව ලබා දෙන්නේ. ඒ වගේම අපිට 5 පාත් ඉගෙන ගත්ත ස්ටුඩන්ට්ස්ලා ඉන්න රටවල් වල ඒකට අපේ දායකත්ව ලබා දෙනවා. මට කියන්න තියෙන්නේ අපි උතුරු නැගෙනහිර දමිළ භාෂාව දක්වා මේ පරිවර්තනය කරලා මුළු රටටම ඉතාමත්ම කෙටි කාලයක් තුල විශේෂයෙන්ම කෙටි කාලේ වටනවා. සාමාන්‍ය පෙළඹහයට පෙනී සිටින පෙර සෑම දරුවෙකුටම පූර්ණ ඉංග්‍රීසි අධ්‍යාපන ලබා දෙන්න පුළුවන් ප්‍රබල වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොට ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු සුනිල් කුමාර ගමගේ මහත්තයත් අපි සාකච්ඡා කරමින් පවතිනවා. තරුණ සභාවේ ඉන්න ඒ තරුණයෝ මේ ක්‍රමයට පුහුණු කරලා ප්‍රබල ගුරු මණ්ඩලයක් සමාජයට ගේන්න එතුමාත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. එතෙන් අවශ්‍ය කරන ව්‍යාපෘති වාර්තා බාර දෙලා තියෙනවා. බලාපොරොත්තු වෙන්න අපි මේ ඉංග්‍රීසි අවශ්‍යතාවයේ මැනවින් ඉටු කරනවා. මේ මහා ක්‍රමවේදයත් එක්ක අවසාන වශයෙන් කියන්නේ අපිත් එක්ක එකතු වෙන කියලා ඉල්ලා සිටිනවා මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න. ඔන්න දෙමව්පියනි ඔබටත් පුළුවන් ඔබේ දරුවන් මේ වෙනුවෙන් යොමු කරන්න. මේක වයස් ભેදයක් නැහැ නේද? මේ වැඩේ වයස් ભેදයක් නැහැ වගේම කිසිම අය කිරීමක් නැහැ. ඒක ලබා දෙන නිබන්ධය දක්වා නොමිලේ. සියල්ලම නොමිලේ. සියල්ල නොමිලේ. එහෙනම් ඕනම කෙනෙකුට විශාල ගුරු මණ්ඩලයකට එක් ඉදිරියේ. ඕනම කෙනෙකුට මේ වැඩෙත් එක්ක එකතු වෙන්න පුළුවන්. නොමිලේ තියෙන නිසා ඔබ තොරතුරු හොයලා බලන්න කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ කියලා. ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබ සිංහල වේවා දෙමළ වේවා ඔබ මොන ජාතියක් නියෝජනය කළත් කිසි ගැටලුවක් නැහැ. මේ වෙනුවෙන් ඔබට සහභාගී වෙන්න සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙනවා. මේක අර මම හිතන්නේ ලොකු පින්කමක් වගේ වැඩක් තමයි කරන්න හදන්නේ. මේක ඇත්තටම පිනක්. පිනක් කියන්නේ විනාඩියක් තියෙනවා පුළුවන්. මරණ මිනිස්සු ජීවිතේ බොහොම යහපත් තැනකින් අවසන් කරන්න පුළුවන් වටිනා කරන දෙයක් සමාජ දීලා. අපි මෙතන ගෙනාවේ රටේ ඉන්න පොත් ජනතාව. ඒ ජනතාව ඉංග්‍රීසි වෙනුවෙන් තම ජීවිතේ කැප කර දෙමව්පියගේ හීනයක් මේක ඇත්තට. දෙමව්පියන් හීනයක්.
මුළු ජීවිතයේදී අපි කැප කරනවා. නමුත් ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් මුකුත් කරන්න බෑ. අපි ඇත්තටම අවසාන කියන් තියෙන්නේ අපි දෙමව්පියෝ තමන්ගේ දරුවා එකන යන්නේ සිරිපාදේ පත්මෙත් නම් අර කතාවක් තියෙනවා එතෙන් නගින්න මාර්ග දෙකක් තියෙනවා කියලා. දෙමව්පියෝ යන්නේ 60 පැත්තෙන් නම් අපි යන්නේ රත්නපුර පැත්ත වෙන්න පුළුවන්. අපි කරන්නේ මේ දෙමව්පියෝ දරන උත්සාහය සාර්ථක කරන්න හදන බොහොම අවංක චේතනාවෙන් කරන ලොකු මෙහෙවරක්. අවසාන වශයෙන් අපිට ඇත්තටම මේක ජාතික සමාජ වගකීමක් එම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජාතික රූපවාහිනිය වශයෙන් අද අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධව මම හිතන්නේ ජාතියේ ප්‍රමුඛතම රාජ්‍ය මාධ්‍ය ආයතන වශයෙන් අපි අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම ස්තුතියි. හැම වෙලාවකම යහපත් වූ දේට ජාතික රූපවාහිනියෙන් ඉඩ තියෙන අපිට තව තවත් ඉදිරියට මේ ව්‍යාප්ත වෙද්දිත් මේ ගැන රටට කියන්න පුළුවන් කමක් ලැබෙවි. ඔබතුමාලට බොහොම ස්තුතියි. බොහොම පිං. ඒ දෙකම අපිට කියන්න යනවා. මොකද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මේක. ඒ ප්‍රශ්නෙට විසඳුම් හොයාගෙන ඒක ජනගත කරන්න 25 වෙනිදා මේ වගේ උත්සවයක් සංවිධානය කරලා රටට මේ පණිවිඩය කියන්න බලාපොරොත්තු වුණාට එහෙමනම් අපි විරාමයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. විරාමයෙන් පසු අපි නැවත මුණ ගැහෙනවා සංහිඳෙන්.